6th place. MCQ 7 එක 34, MCQ 8 40, SA4 38.9, total 75.9. Chenitha de Soisa, Nalanda College. 5th place, MCQ 741, MCQ 839, SA4 36.2, total 76.2. Sahana Eganayaka, Southlands College Gold. 4th place, MCQ 737, MCQ 838, SA4 40.5, total 78. Huda Hali Mishak, Akurana Muslim Balika Vidyan. First 3. 3rd place, MCQ 741, MCQ 842, SA4 40.25, total 81.75. Metmaka Chetila Jayasena, Royal College. Asuwag ganwag yan. 2nd place, MCQ 740, MCQ 845, SA4 40.25, total 82.75. Namit Dinusita Mutumala, Nalanda College. First place, MCQ 738, MCQ 849, SA4 44.5, total 88. Sanjay Rajiv, private candidate. ඉතාම හොඳයි. බලමු මේ ගන්න 100 වෙනියගේ ලකුණු කීයද කියලා. 100 වෙනියෙක් නෑ 99 101යි දී. 39.4යි. 40යි. ඉතාම හොඳයි. අන්තියේ 100 වෙනියම ගන්න ළමයා ලකුණු 40ක් ගන්නවා කියන්නේ ෆුල් පේපර් එකකට කතා කරන්න දෙයක් නෑ. හරි. ඉතින් මේ 40ක් ගන්න එකත් ඒකක් ගන්නවා. තේරුමක් නැහැ ගන්න පුළුවන්. නැති. මොකක්ද ඔයගම? ගන්න. එකසිය 50ට 30යි හොඳයි. සල්ලි නැද්ද දන්නේ කීයක් වත්. මම එක එකට දෙන්න හිතන් හිටියා කීයක් හරි. මම මේක දෙන්නේ වැඩිම ලකුණු ගත්ත ළමයට නෙමෙයි. මේක දෙන්නේ නැගී එන ළමෙක් මම දකින්න හැම වෙලාවෙම. මේක නම් ඉතර වැඩක් නෑ. චේනිත දී සොයිසා නාලන්ද කොලෙජ් එන්න පුතේ. අනිත් විෂයන් දෙකත් හදන්න ඕනේ හොඳටම. ඒකයි තියෙන්නේ තව ස්ට්‍රක්චර් 2 එක බලන්න. ඒ කියන්නේ මිනිස්සු මහන්සියෙන් ඉස්සරහට එනවා දකින්නකොට නෑනේ ওই වචන. ඒ කියන්නේ ගුරුවරුන්ට ආඩම්බරයි. ඒ කියන්නේ මට මතකයිනේ ඒ කාලේ ඉඳන් ඒ ආපු විදිය හිමීට ස්ටෙප් බයි ස්ටෙප්. එතකොට තමයි දැකුම් කල. ඒ කියන්නේ ලකුණු ගන්න මීටර වෙන්න ඕනේ නෑ. අපිමයි මීටරේ වෙන්න ඕනේ. අපි විසින්ම හැදෙන්න ඕනේ. හරි? දෙන දැනුම අරගෙන ඒක හොඳට ග්‍රහණය කරලා Taman තනියම වැඩ කරන වෙලාවේදී 100% 200ක් දුන්නොත් ඕන කෙනෙක්ට මීටරයක් වෙන්න පුළුවන්. ඕන කෙනෙක්ට මේ ලෙවල් එකේ
ඉහළ රෑන්ක්ස් වලට යන්න පුළුවන්. ඒ තමන් තුල විතරමයි මේ ශක්තිය තියෙන්නේ. එහෙව් උදාහරණ තමයි මේ හිමීට ඉදිරියට එන ළමයි. ඔය මුතුමාලයා ගෙදර නතර වෙලානේ උඹ පාඩම් කරන්නේ. මතුගම කොල්ලෙක්. හරි. එකට එක යාළුවත් එක්ක කාටවත් හානියක් නොකර සහජීවීව එවුන් උන් තමයි යාළුවෝ. අපායසාය නෙමෙයිනේ. අපායසාය නෑ. ඔය තමන් ඉගෙන ගන්න මොහොතේ තමුන්ට කතා කර කර තමුන්ට වද දෙන එක යාළුවෙක් වගේ පෙනී සිටියට ඌ තරම් අපායසාය ඩයල් එකක් ඔබේ ජීවිතේ ලැබෙන්නේ නෑ පුතා. අපි පිරිමි විශේෂයි. කොල්ලෝගේ බොක්ක තියෙන හොඳට. ඒ බොක්ක තියෙන එක හරි විදියට තියාගන්න. හරි පැත්තට. හරි. මොකද රංචු පිටින් තමයි කොල්ල ගොඩ යන්නේ. මම හැමදාම කියන ගෑල්ලමයිගේ එහෙම රංචු කතන්දර නෑ වෙලේ. කමක් නැති. කෑනු පිරිමි විවිධාකාරයි. රංචු ඕනේ නැහැ. තනි යන විදියට ගොඩ යන්න ඕගොල්ලෝ. නමුත් අර තමන් සහ තමන්ගේ සගයෝ එක තැන දකින්නකොට එක විශ්වවිද්‍යාලයේ එක පුකුරේ ඉන්නවා දකින්නකොට තවත් කොලනියක් ඔය ආයතන බිහි කරනවා. හරි. ඔයාගේම කොලනියක් එතන පුංචි කුඩා ගම්මානයක් විශ්වවිද්‍යාල පද්ධතියේ ඔයා බිහි කර ගන්නවා. ඒතර ඔයායි සහ ඔයාගේ ලබැදියන් අතර ඒ බැඳීම් හුවමාරු කර කර ඔයා ඒ අවුරුදු 4-5 ජීවිතේ ලබා ගන්න පුළුවන් උපරිම දැනුමෙන් සන්නද්ධ වෙලා බුද්ධිය එක්තරා මට්ටමකට ගේනවා. ඒ මට්ටමට ගෙනාවට පස්සේ ඔයාගේ මේ කාලේ හිටපු මිත්‍රයෝ මේක හරියට වැඩේ කරගත්තේ නැති ඒව් ඔයාලට පිටිපස්සෙන් කොහොමද ඉන්නේ. එකෙක් දෙන්නෙක් ඔය කේමක් ගහලා උඩට යන්න පුළුවන් වෙන විදියකට. හැබැයි අති භෞත වෙනවා. ඔයා දිහා බල බල කූල් වෙනවා. හරි. තමුන් දිහා බලලා මොකෙක් හරි තව අවුරුදු 10කින් විතර හූල් වෙනවා නම් ඔබ සක්සස්. උන් හුල්ලුවත් අනේ ඔබ හූල්ලහන් අපේ ඇගේ අපිට මොකද ඔබ ඕන එකක්. අපි අපේ ජීවිතේ අපිට ඉන්න පුළුවන්. ඒක අපේ ශක්තියෙන් ඉන්න පුළුවන්. අපිට අධ්‍යාපනයේ තියෙනවා නම් අපිට වියදම් කරන්න හොයි ගාලා සල්ලි තියෙනවා නම් අනිත් උන් හීල්ලුවා නෙමෙයි මොක කරත් අපිට මොකද? අපි කන්නේ අපේ සල්ලි වලින්, අපි ජීවත් වෙන්නේ අපේ සල්ලි වලින්. අනිත් උන්ට මොකක් කියලා අපිට මොකද? ඒක නිසා ඔය දෙක ගොඩනගා ගන්න මේ එළබිලා තියෙන ඉතිරි අවුරුදු දෙක බොහොම ක්‍රූෂල් ජීවිතේ ඉරණම විසදෙන්න පුතේ. මේ ඉතිරි අවුරුදු දෙකේ ඔය අවුරුදු දෙක හරියට පෑහුවේ නැත්තම් උඹේ ජීවිත කාලෙම ඉවරයි. හරි පාරට හරවන්න. නැත්තම් හරි යන්නෙම නෑ. මාර